අද අපි රවුට් එක වෙන්නේ ඉදල්ගස්සින්න දුම්රිය ස්ථානයේ ඉඳලා ඔය දුම්රිය ස්ථානය දක්වා. පාර පටන් ගන්න තැනින්ම දිස් වෙන්නේ ලස්සන තේවතු. මේ ස්ටේෂන් බංගලෝරෙත් ගාව තියෙන බංගුව ගන්න පුළුවන් වාහනය රිවර්ස් එකට අරන් ගිහිල්ලා. ඉතින් මේකට තමයි වාහන දෙක ලෑස්ති වෙන්නේ. බලන්න පාර දෙපැත්තේ තියෙන ලස්සන තේවතු දිහා. හරියට චිත්‍රයක් වගේ. ඔය කියන්නේ ඉති සීතල දේශගුණයක් පවතින ප්‍රදේශයක්. හැබැයි අපි ගියේ දවල් වෙලා හින්දා ටිකක් සීතල අඩුවෙන් තමයි තිබ්බේ. ඒ වගේම මීදුමත් ලොකුවට පේන්න තිබ්බේ නැහැ. ඉතින් ලස්සන කඳු පන්ති ඒ වගේම තේවතු අතරින් තමයි මේ ලස්සන දර්ශනය අපිට දිස්සුනේ. අමුතුම ලස්සනක් තමයි මේ මාර්ගයේ දෙපස තියෙන මේ තේවතු හින්දා. ඉදල්ගස්සින්න දුම්රිය ස්ථානයේ ඉඳලා. ඒ වගේම ඔහිය කියන්නේ ශ්‍රී ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන මීදුමෙන් ඇසුණු නිශ්ශබ්ද හා සුන්දර කඳුකර ගම්මානයක්. ආසන්නව මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1700කට වඩා උසින් පීඩලක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ මේ ඔහිය. ඒ වගේම ටර්පන්ටයින් පයිනස් වැනි ගස් වලින් හැදිලා තියෙන වනාන්තරයි පැරණි තේවතුයි තමයි අපිට මේ ප්‍රදේශය දැක ගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රදේශය කඳුරු බැඳීමටත් කඳු නැගීමටත් ඉතා සුදුසු ස්ථානයක්. ඔහියට ආවේනික ආසංසට වඩුණු ටර්පන්ටයින් ගස් සහ පයිනස් ගස් මගින් තමයි මේ ලස්සන සුබාදාම පිළිඹු වෙන්නේ. ඉතින් මේ අපේ යාළුවෝ සෙට් එක ෆොටෝ ටිකක් ගන්න තමයි ලෑස්ති වෙන්නේ මේ ලස්සන ලොකේෂන් එකේ. ඒ වගේම මේ ඔහියේ ඉඳලා බලා ගන්න පුළුවන් ප්ලේස් තමයි ඩෙවිල් ස්ටේර්කේස්, බමරකන්ද ෆෝල්ස්, ඒ වගේම හෝටන් ප්ලේන්ස්. මේ වගේ තවත් ලස්සන ස්ථාන තියෙනවා. ඉතින් අපි මේ ඉස්සරහට මේ ස්ථාන ටික බලා ගන්න තමයි යන්නේ. ඔන්න ඉතින් අපි දැන් ආවා ඔහිය දුම්රිය ස්ථානයට. අපේ වෙලාව ඇත්තටම හොඳයි. අපි ආවේ දවල් 12ට විතර. ඉතින් අපිට දැක ගන්න පුළුවන් කෝකිය ඔහිය දුම්රිය ස්ථානයට එන අවස්ථාවක්.
දුම්රිස්ථානයේ තියෙන ලස්සන ඉතින් අපි මේ ලස්සන බලා ගන්න රුපියල් 20ක ප්‍රවේශ පත්‍රයක් කරන් වේදිකාවට ගොඩ වුණා. ඉතින් ඔය ට්‍රිප් එකක් යනවා නම් මේ ඔය දුම්රිස්ථානය බලන්න මතක් කරන්න. අපි ඊළඟට යන්නේ යකාගේ වැඩිපළ බලන්න. ඉතින් අපිත් එක්ක රැඳී ඉන්න අපි ඊළඟ vlog එකේ තව ලස්සන vlog එකක් හම්බෙනවා. ඉතින් අපේ වීඩියෝ එක like කරන්න, comment කරන්න, අපේ channel එක subscribe කරන්න. ඊළඟ vlog එකේ හම්බෙමු. ඔයාට ජය.